මගනින් දඹදෙන යුගයේ අම්මට සිරියනවා. නගින්න බෑ කියලා දැන්නේ මතක් වුණේ. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. ඉන්නවා. ගන්න ගෙනාවු රටින්නුත් තියෙනවා. Oh my god කවුද යකෝ රචින්න දාන්න? උඹට මං දණ්ඩ එක්කේ රචින්න දාන්න. මොකද්ද බං ඒ ගඳක් එන්නේ? මගේ නන් නෙමෙයි. උඹේද මං. තොප් යකෝ මම වෙනවත් දුන්නාද කියපන් හරියට. උඹ හේතු වෙලා නේද? කොහොම ඉදපන්. උඹ දැන් කියන්කෝ දැන් මොකක්ද ඉස්තරේ කියලා පැහැදිලිව බලනවා. දැන් නම් ගත නෑ. මේ අල්ලපු වත්තේ පොල් තියෙනවා. දැන් විසක් ළඟ වෙනවනේ. විසක් වලට කොහෙවත් යන්න කීයක්වත් නෑ. යමන් දොර පොල් පාරක් කන්න මං යන්න බැලුවා බෑ මේ පස්සත් එක්ක යනවා. එහා පැත්තේ වත්තට. ඔව් උතන එහා පැත්තේ වත්තට එහා පැත්තේ වත්තට එහා පැත්තේ වත්තට එහා පැත්තේ වත්තේ. කවුද ඉන්නේ? කවුරුත් නෑ මම හොද්දට බැලුවා. බලලා ආවේ. බඩ ෂුවර්ද? ෂුවර් හොද්දට බලලා ආවේ. නඩු කන්න නම් බෑ විසක් එකකට ඈ. හරි හරි යන්කෝ මමනේ කියන්නේ යමන්කෝ. පොඩ්ඩක් ඉන්න මම උරයක් අරන් එන්න. ඉතින් දැන් උඹට පුළුවන් ද බං පොල් කඩන්න? උඹ මොනවද බං අහන්නේ? ඔව්වද අපි කැඩුවේ කියපන්. උඹ ලයිට් කනුවට නැගලා පොල් කැඩුවේ? නෑ එහෙනම් පොරු මානසි දාන්න එපා හරිද මේක හිලකුත් තියෙනවා බං. හිල පෙන්නයි දැන් අයිතිකාරය આવොත් වරෙන් යන්න ඉක්මනට. විශාල කරදරයක් වුණා නේ මේක. ඉනවරෙන් හෙල්ලෙන්න එපා ඌ කෙලිය ඈ. ඒ සත්‍ය කරන්න එපා මන්නියම. බය කරන්න එපාක. ඊ ගහිට නම් හැබැයි තියෙනනේ. ඊ මං කියන්න. උඹ මේකට නැගපන්කෝ. ඉනිමගක් ගන්න බැරි. මමනේ කියන්නේ නැගපන්කෝ ඉනිමග. ඉද්ද මටත් නගින්න බැරිද උඹ ගෙනාවේ? නැගපන්කෝ. අයි උඹ නැගපන්කෝ. Jepang aku deyu sneaker lagi. Deyu ya kau. Kalau kan bol dia ni mana hati dikit. Panai, siai, desi panai, tunsi panai, yar siai, ye pici gala le ya. Ni padan ni. Kollo, ni watti pol kadu ni masa 25 මාරකි. ගාස්යට පොලුත් පෙරේලා. උඹ දන්නවද මේකේ කොච්චර කාලෙකින් කැඩුවේ නැද්ද කියලා? අපේ බාප්පගේ අම්මගේ පුංචි අම්මගේ දුවගේ පුතාගේ නැන්දම්මගේ දුවගේ පුතාගේ පුතා තමයි මම. මේ කාලේ තමයි කැඩුවා කියන්නේ. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. පොල් කඩන්න ඉන්නේ කියලා. මල්ශාලාවෙන් යකෝ පොල් කඩන්නේ. මේ සිරිසර මල්ශාලාවෙන්ද මේ වත්තේ පොල් ගෙඩි 300ක් විතර තියෙන කඩා ගන්න එන්න බැයිද? මීයන් බම් කරන්න. sorry මහත්තයෝ මල්ශාලාව වෙන්නේ නේද මම මේ පොල් ගම් මුදලාලේද කියලා වර්ණ පොල් එක කරන් තින් සමා වෙන්න අද්දට ඉස්සෝ යන්න තෝ මට කියන්න කැපද කියලා අහන්න ඵලයන් ගෙදර දෙපා විදුලි බල මණ්ඩලෙට කෝල් එකක් ගන්න පොල් කඩන්න ඉන්න කියලා මේ විදුලි බල මණ්ඩලෙන්ද පොල් ගෙඩි 300ක් විතර තියෙනවා කඩා ගන්න ඉන්න බැයි ඔයාලා පොල් කඩන්නේ එතකොට අර ඉනිමන් ගොඩක් තිබ්බේ ඒ ලයිට් හයි කරන්නද හරි සමා වෙන්න. හරි. හෙලෝ බබා. මේ පොල්ලානේ. පොල්ලක් කර තියෙනවා 211 මාරක් විතර. මේයක් කර 311ක් තියෙනවා. ඔව්. පොඩ්ඩෙන්. ඈර මල්ලියනේ දින්නේ. පොල්. පැටියෝ කොහොමද? යංක. ඊ ගාන මොකද ගන්න බතන? කක්කිබරයි. යකෝ ඇයි මේ මගේ වත්තේ ඉරන්නේ? ගිදිර වතුරනේ කුළුඹ යකෝ ගිය මාසෙත් මං තොපේ වත්තට ගිහිල්ලා නේද රෙව්වේ? පෙරේදත් රිව්ව යකෝ. කක්කිබර. ඉතින් උඹයි මගේ වත්තේ ඉරන්නේ? කක්කිබර. නැගිටපන්. කක්කිබර. නැගිටපන්. තව චුට්ටක් තියෙන ඩාලේ. කක්කිබර. නැගිටපන්. කක්කිබර. ආයි කියන්නේ නැගිටපන්. කක්කිබර. නැගිටපන්. ඉඳගන්නකො. ඇයි කක්කි චුට්ට දාව.
කකි චුට්ට දාන්න. කකි බොරු මල්සි දාන්න එපා. අම්මට නැගිටින්නේ කොහොමද? තාත් හොයන කියන නෑ. හරිය නැගිටින්නේ කොහොමද? දැන් අම්මට නැගිටින්නේ කොහොමද? නැගිටින්නේ කකුල් දෙකෙන්. කොහොමද නැගිටින්නේ? කකුල් දෙකෙන් බලන්න. අනු වේ කුල්ලු වේ Oh my god! උදේට කාපුවා. කොහොමද නැගිටින්නේ? නැගිටිනවා. උදේට කාපුවා. ජනපද බෝල දෙක ගලවන්නද? ජනපද බෝල දෙක ගලවන්න එපා. මුත්තයි ගලවන්න මෙච්චර හොරි කියන්නේ. අපිට කොක්කද හැබැයි අම්මට කවුද බං? ඔබ වාඩිලා ඉන්න මේ දවස්වල වැඩ සෙට් උනේත් නෑ. සල්ලි අතේ කීයක්වත් නෑ. තෙල් ටිකක් ගහ ගන්නවත් විදියක් නෑ. පොඩි ටිකක් කරමු ශානයි වාත්තේ තියෙනවා ඉතින්. ඔබ ගියාද මේ පැත්තේ? නෑ කියේ නෑ 7 අවුරුද්දකින් විතර කොල්ල හිඳලා නෑ කියලා මට ආරංචියක් ආවා. අම්මට උදේමද? ඕ එහෙනම් යමන්නද බෑ. උඹට ගස්නක් ගහයිද? මට නම් බෑ ගස්න ගෙන්නේ. ඉතින් මටත් බෑ නගින්න. එහෙනම් වැටෙලා තියෙන එකක්වත් තමයි ඉන්නේ යමන්. වෙන මොනවා කරන්නද? දැන් මම යනවාද හිඳින්න? බෑ යමන් දැන් යමන් අය අවස්සලා යන්න ඕනේ වාඩිය පැත්තේ ගිහලා එන්න. එහෙනම් යමන්. උරයක් ගන්න. බන්න මේ ගස්වල පොල් තියෙන කඩා ගන්න ඉන්න පුළුවන්ද? හවස් වෙනකම් බෑ. ටක් ගාලා එනවද දවල්ට 10ට විතර? හරි. හරි බන් තියෙනවා. අඩි අර චූටි සුද්දයි කොඩිමාලියයි නේද ඉන්නේ? උන් මොකද බන් මේවත් කරන්නේ? නේද බන් තියෙන්නේ? අනේ ගහතු සයි බන් බයෙත් මේ පොල් ගස් යට මේ සැලත් වල. ඔබ 7 අවුරුද්දකින් කල්ලා නෑ බං. ඔබට ආරංචි උන කතාව ඇත්ත. ඔව්. මේ පොල් ටික ගඟුලමද? මොනවාද බන් 7 අවුරුද්දකින් පැලලා තියෙන ගස්කට? නෑ මේ පොල් නේ. උඹලා මොකද මේ වත්ති කරන්නේ මගේ වත්තේ? මේ සරුංගලයා. බොරු මල්සි දාන්න එපා. තමයි ගස් උඩ බල යන්නේ. අර පැත්තට තමයි ගියේ නා. අර පැත්තටද ගියේ? අපි දැන් අර පැත්තට ගිහිල්ලා එන්න. යමුකෝ බස්. යමු. යම්මට අද එමින්ද වරේවා කෙලි. උඹලා සරුංගල් සීන් එක ගන්නන් නෙමෙයි ඇවිල්ලා තියන්නේ. ඇත්ත කියපා. ඇත්තමයි ශාල්න අයියා. මොනවද ඇත්ත? මොකටද ආවේ කියපා? සරුංගලේ ගහේ දුන්නේ. ඕ සරුංගලේ. මේ පැත්තට ගියේ සරුංගලේ. ඇත්ත කියපා හොර පොල්ලා හිටින්න නේද ආවේ? නෑ නෑ ඇත්ත. ගිය සතියේ මාලියලා උඹලා මේ සතියේ ආවද? ඇත්ත කිය. දන ගහපා. ඇත්ත කියපා. කන්න ගහන්න එපා චූටි මාලේ තමයි කිව්වේ පොල්ලයි දින්නේ යන් කියලා. මෙයා තමයි. අඩේ බං. මාව ඕක කරන්න එපා දැන් උඹනේ කිව්වේ සල්ලි නෑ ආතේ යන් කියලා වැඩේ කරන්න. අඩේ බොරු කියන්න එපා යකෝ උඹ නේද දැන් ආවේ? අනේ ශාන්ඩ අයියා මන් නම් නෙමෙයි ඈ. මේ මෙයා තමයි කිව්වේ. වෙයි මං දොයියා හිතේ සංකා නැතේ මගේ ජීවිතේ මේකේ වෙන්න